Sura
සමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මඤ්ඤපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නමස්කාරේ වාගුදුරනට නමස්කාරේ වේවා බුදුරනට නමම බුදු සරණ යාමි නමස්කාරේ වාදම්රණට නමස්කාරේ වාදම්රණට සදහම් සරණ යාමි සදහම් සරණ යාමි නමස්කාරේ වාසංගරුවනට නමස්කාරේ වේවා සංගරුවනට මහා සංඝ සරණ යාමි සමදා සංඝ සරණ යාමි නමස්කාරේ වේවා තුනුරුවනට නමස්කාරේ වේවා තුනුරුවනට දේරුවන් සරණ යාමි සමදා දේරුවන් සරණ යාමි වස්ත්‍රවත් සම්මා සම්බුදුන් හට සම්මා සම්බුදුන් හට කයින් වදනින් සිටිනත් කයින් වදනින් සිටිනත් මාගේ නමතුම වේවා මාගේ නමතුම වේවා සදා සිත පෙරදරිව සිදුව පිනියල කලාවෝ සුන්ද වූ අංග්‍රවෝ දීප ධූප පුෂ්පදාන බෙහෙත් ගිලම් පස සියලුම පූජාව නිර්වාණ සාන්තිය පතා සසර දුකින් අත මිදීම පතා පූජා කරමි පූජා වේවා පූජා गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो संघमोक्खदं धम्मसनखारो अयं वदन्ता ධම්මස්සවනකාරෝ අයං බදන්තා ධම්මස්සවනකාරෝ
තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියථාපි කුසලෝ නාගවතිනෝ නාගවතං පරිසෙය්‍යාසෝ පරිසෙය්‍ය නාගවනේ මහන්තං හත්ති පදං දීගතෝ ආයතං තිරියංච විත්තං සෝ නිත්තං ගච්ඡේය චත්තාරි පදානි අතහං නිට්ඨවගමං සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝති සෝතරාම විහාරේ විහාරාධිපති අවසරයි අපේ විශ්‍රාමල ශ්‍රීමව ගණ්ඩානායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් කටයුතු සිදු කරලා විශ්‍රාමල අපේ පඬිතුමන් වහන්සේගේ අවසරයි ඒ වගේම ඔබේ නිවසට ඥාතිත්වය තබාගෙන මේ ස්ථානයට වැඩම කොට වැඩ සිටින ඒ වගේම සිහිපත් කරන්නට ඕනේ අපේ පළාතේ හාමුදුරුවෝ වහන්සේ නමක් තමයි මේ වැඩේ ඉන්නේ. ඉතින් වතුවලගල ශ්‍රී පුරාණ විහාරයේ විහාරාධිපති විචිත්‍ර ධර්ම කතික අවසරයි අපේ විමලපති මඩත හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද මේ පින්වත් නිවස තුළ සිද්ධ කිරීමට බලාපොරොත්තු වන්නේ තාවත්ම වැදගත් වූ වටිනා වූ පුණ්‍ය ක්‍රියාවක් තමයි සිද්ධ කිරීමට බලාපොරොත්තු වන්නේ. සබ්බ දානං ධම්ම දානං දිනාති කියන ආකාරයට සියලුම දානයන් අතරින් උත්තරීතර දානය වන ධර්ම දානමේ පින්කම සිද්ධ කර ගැනීමට සඳහා තමයි මේ හැමදෙනාම ඒක රාශිලා සිටින්නේ. ඉතින් මේ පින්වත් හැම දෙනාගේම මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණ කරුණු කාරණා වශයෙන් තබා ගන්නට යෙදුනේ තෙලකොන් මුදියන්සේලාගේ කරුණාරත්න විශ්‍රාමලත් කල්පනාකාර සහකාර එමහතාගේ තුන් මාස රාත්‍රියේ ධර්ම දේශනාවකින් කම එවැගේම ටීඑම් පුංචි බණ්ඩාර එතුමා හා එස්.එම්. හීමනිකා ආදරණීය මවතුමියට එවැගේම W.W. හීම් බණ්ඩාර එතුමාට එවැගේම ටිකිරි කුමාරී ආමි මවතුමියට පින් අනුමෝදන් කිරීම හා පරිලෝක සපත් වන්නට යෙදුණු ඒ පෞල් පරම්පරාවේ ඥාති සියලුම දෙනා අනුමත කරගෙන හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම තමයි සුජීවත්ව වාසය කරන W.W. සෝමාවතී විශ්වාමික ගුරු මාතාවට ජීව දානමය පින්කමක් සහ දියණිය දෙනාට ජීවත්ව සිටින සියලුම ඥාති මිත්‍රාදී හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරගන්නේ තමයි මේ උතුම් ධර්ම දේශනාවේ අවස්ථාව තුළ ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් සද්ධාවන්ත සත්පුරුෂ දෙවියන්ගේ මේ අවස්ථාවේ තුළ මා බලාපොරොත්තු වන්නේ ඊතාවත්ම ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය වෙත පතලෝ මහා කරුණාවෙන් යුක්තව දේශනාවට වදාළ සී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කිරීමටයි. ඉතින් බණ අහන්න බණ කියන මේ ගමේ සිටින පින්වත් පිරිස ඉතින් මේ අවස්ථාව තුළ සුණාත ධාරේක තරාත ධම්මයේ කියන උතුම් වන අදහම් අවවාදයට අනුව සුණාත කියන මොදේ අහන්නට ඕනේ. ඒ වගේම ධාරේක
හොඳින් ධාරණය කරගන්නට ඕන. ඒ වගේම තමයි චරාත ධම්මේ. ඒ අහන ධර්මයේ තුළ අපේ ජීවිතය ඒකාකාරයෙන් හැඩගස්වා ගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් සඳහන් කරන්නට යෙදුණා මේ පිටුමා ජීවත් වෙලා සිටින කාලය තුළ ඔබ හැමදෙනා සමගම තාමත්ම ආදරයෙන් කරුණාවෙන් ලෙන්ගතුව කටයුතු සිදු කරලා කියලා. ඒ වගේම තමයි ඊටාත්ම හොඳ සත්පුරුෂයෙක් වශයෙන් ඔබ හැමදෙනා සමගම කටයුතු සිදු කරපු උතුම් පුද්ගලයෙක් සඳහාද පිළිමදවද හඳුන්වලා තිබෙනවා. ඉතින් සදාවර පින්වත්නි අද දවසේදී මේ උතුම් වූ ධර්ම දේශනාව මාතෘකා වශයෙන් මා තබා ගන්නට යෙදුනේ චුල්ලහත්ති පදෝම කියන සූත්‍ර දේශනාව. ඉතින් මේ චුල්ලහත්ති පදෝම කියන සූත්‍රය මේට ඉහතදී මේ හැමදෙනාම සමහරක් විට ශ්‍රවණය කරලා ඇති, අහලා ඇති. එතකොට අපි අහපු දෙයක් නැවත නැවත ශ්‍රවණය කරනකොට අපේ හිතේ අපිට ධර්ම ආනිසංස කිහිපයක් ලැබෙනවා. අසුතං සුනාති, සුතං පරියෝදාපේති, කංකං විතරති, චිත්ත මස්ස පසීදති කියලා ආකාරයට. අසුතං සුනාති නොයසු දෙයක් අහන්නට ලැබෙනවා. ඒ වගේම සුතං පරියෝදාපේති අහපු දේ නැවත සැරයක් අහන්නට ලැබෙනවා. කංකං විතරති සැක සුතං අපිට නිරාකරණය කර ගැනීමට හැකියාවක් තිබෙනවා. චිත්ත මස්ස පසීදති. ඒ වගේම අපි හැම දිනාටම ප්‍රසාදේ සිතේ ප්‍රසාදය ඇති කර ගැනීමට මේ උතුම් ධර්මයේ අපි හැම දිනාටම ඖෂධයක් වඩ පත් වෙලා තිබෙනවා. ඉතින් අපේ සිතට එන සෑම අවස්ථාවක් තුළම අපේ සිත සංවර කරගන්නේ අපේ සිත යහපත් මාර්ගයකට අරගෙන යන්නේ මේ ධර්මයේ තුළ. එමනම් මේ පින්නත් හැම දිනම මේ චුල්ලහත්ති පදෝම සූත්‍රයේ තුලින් පින්නත්නි එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ මේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙන පුද්ගලයන් කුමන ආකාරයෙන්ද කටයුතු කරන්නේ පිළිබඳව තමයි මේ උතුම් වූ සූත්‍ර ධර්මයේ තුල අන්තර්ගත වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි ක්‍රිස්තු වර්ෂ 300 වසරේ පමණ තමයි අපේ ලංකාවට ධර්මය ලැබෙන්නේ. විදුහාරතන් වහන්සේ තමයි නැගෙන්නේ. දේවවහන්සේ ඇවිල්ලා දා දේවානම් පිටිස රජතුමා ඇතුළේ පිරිසට දේශනා කරන සූත්‍රය තමයි මේ චුල්ලහත්ති පදෝම කියන සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ තියෙන දහම් කරුණු අවබෝධ කර ගැනීමට කලින් මම මේ සූත්‍රය දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේට හේතු පාදක වුණ නිදාන කතාව ඉතාමත්ම කෙටියෙන් දේශනා කරනවා. ඉතින් සදහවර පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින අවධිය තුළ එදා ජේතවනාරාමයේ උන්වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග ඵලවලටපත් වුණ අය බොහෝ ප්‍රමාණයක් සිටිනවා. ඉතින් ඕනෑ කාල පරිච්ඡේදයේ තුල ලෝතර බුදුරජාණන් වහන්සේට අපරපස්ථානය කරන්නට පිලෝනික කියලා පරිබ්‍රාජකයෙක් හිටියා. ඉතින් මේ පිලෝනික පරිබ්‍රාජකයා මොකද කරේ? නිරන්තරයෙන්ම පන්සලට ගිහිල්ලා අතපතු ගාලා බුදුරජාණන් වහන්සේට විලම්පස ආදිය සකස් කරලා දීලා ඔබ දැන් හිතේ මවා ගන්න. මම දැන් පන්සලට ගියාට පස්සේ පන්සලේ වත් පිළිවෙත් ආදිය සිද්ධ කරන ආකාරය. ආන්නේ ඒ වගේම තමයි මේ පිලෝතික පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේලාට ගිහිල්ලා ධර්මයේ ශ්‍රවණය කරලා අනෙකුත් භික්ෂු වහන්සේලාට තපෝපස්ථාන ආදී කරලා මේ හැම දෙයක්ම සිද්ධ කරලා බොහොමත්ම සන්තෝෂයෙන් යුක්තව කටයුතු කරපු පරිබ්‍රාජකයෙක්. ඒ වගේම තමයි මේ කාලය තුළ කොසල් මහ රජතුමාට හිටියා ජානුස්සෝණි කියලා මහා බ්‍රාහ්මණයෙක්. ඉතින් මේ ජානුස්සෝණි මහා බ්‍රාහ්මණයා ඊටාත්ම උසස් උගතේ. ඉතින් මේ ජානුස්සෝණි බ්‍රාහ්මණයාගේ එක සිරිතක් තිබුණා. මාස 6කට විතර සැරයක්
තමන්ගේ නගරේ වටා සංචාරය කිරීමේ සිරිතක් තිබුණා මෙතුමාට. ඉතින් මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා නිකම්ම නෙමෙයි මේ සංචාරයේ යෙදෙන්නේ. සුදු පාට වස්ත්‍ර ඇඳගෙන, උතුරු සළුවක් දාගෙන, ඒ වගේම සුදු පාට අශ්වයන් සහිත කරත්තයක තමයි මේ සංචාරයේ යෙදෙන්නේ. ඉතින් ඔබට මේ කතාව කියනකොට දැන් සිතෙන් මරා ගන්න මේ අවස්ථාව. ඉතින් ඔන්න එක දවසක් මේ අවස්ථාව එළඹෙනවා. ජානුස්සෝනි බ්‍රාහ්මණයා තමන්ගේ නගර ආදිය සංචාරය කිරීමට. ඉතින් යන අතරතුර මම කලින් කියපු මේ විරෝධය කියන පරිබ්‍රාජකයා මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාට හම්බ වෙනවා. හම්බ වුණාට පස්සේ දැන් මේ දෙන්නා ඊ타ත්ම සුඛද කටයුතු සිද්ධ කරනවා. මේව කතා බහ කර ඉන්න අවස්ථාවකද මේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා පිලෝතික පරිබ්‍රාජකයන් අහනවා, පිලෝතිකය ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොවන කාරණාවක් නිසාද පැහැදුනේ කියලා. ඉතින් මෙන්නත් මේ කාරණාව අපිට අහන්න බැරිද? අපෙන් අහන්න බැරිද? තවත් කෙනෙකුට අහන්න පුළුවන් නේද? තවත් කෙනෙකුට අපෙන් අහන්න පුළුවන්. ඔබ ඇත්තටම පන්සලට යන්නේ ඇයි? දානය දෙන්නේ ඇයි? මලගේ කුවයට පින් දෙන්නේ ඇයි කියලා තවත් කෙනෙක්ට අහන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේ ජානුස්සෝනි මහා බ්‍රාහ්මණයා ආනම පිලෝතික පරිබ්‍රාජකයාගේ ඇයි ඔබ යන්නේ කියලා. ඉතින් මේ අවස්ථාවවල පිලෝතික පරිබ්‍රාජකයා නිකන් ඉන්නේ නැහැ. හොඳම කියන්නේ. ඉතින් පිලෝතික පරිබ්‍රාජකයා කියනවා, පින්නත් ජානුස්සෝනි බ්‍රාහ්මණය මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි උතුම් ඥානපද 4ක් සඳහා තමයි පැහැදිලා ඉන්නේ කියලා. ඊට පස්සේ ආන මොනවාද ඥානපද 4 කියලා. පළවෙනි කියනවා ලෝතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ. උන්වහන්සේ සමග කාටවත් තර්ක විතර්ක කරලා දැක්දානි ගැනීමට හැකියාවක් නැහැ. උන්වහන්සේ ප්‍රණීත වූ ධර්මයක් දේශනා කරා. ඒ වගේම තමයි උන්වහන්සේගේ සී සද්ධර්මයේ ස්වකහාත ආදී ගුණයන්ගෙන් යුක්තයි. ඒ වගේම තමයි තුන්වෙනි ඥානපදය. උන්වහන්සේගේ ආර්ය අෂ්ටාංග මාර්ගය, උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන මහා සංඝ රත්නය සුපටිපන්න ආදී ගුණයන් යුක්තයි. ඒ වගේම උන්වහන්සේට මහත් වූ ප්‍රඥාවක් තිබෙනවා. කියන මෙන්න මේ ඥානපද 4 නිසා තමයි මම උන්වහන්සේට පැහැදිලා. ආන්නේ නිසා තමයි මම උන්වහන්සේට අපෝපස්ථාන ආදී සිද්ධ කරන්න කියලා ජානුස්සෝනි බ්‍රාහ්මණයා කියනවා. ඒ විතරක් නෙවෙයි තවත් කියනවා. දැන් බලන්න මේ සමාජයේ ඉන්නවා ශාස්ත්‍රීය බ්‍රාහ්මණයෝ ඉන්නවා. ශාස්ත්‍රීය පඬිතුයෝ ඉන්නවා. ඒ වගේම ශ්‍රවණ පඬිතුයෝ ඉන්නවා. මේ ආදී විවිධ පඬිතියන් ඉන්නවා. බ්‍රාහ්මණ පඬිතියන් ආදී වශයෙන්. ඉතින් මේ මොකද කරන්නේ? දිනපතාම බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්න අහනවා. වාද විවාද කරනවා. ඉතින් මේ හැම දෙයක්ම කරලා අවසානයේ මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ට පැහැදෙනවා. බුදුහාමුදුරන්ට තමනේ වෙනවා. බුදුහාමුදුරන්ට දමණය වෙලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරලා උද්ධාගම වෙනවා. ආන්න මෙන්න මේ කරුණු කාරණාවන් නිසා තමයි මම වහන්සේට පැහැදිලා ඉන්නේ. දැන් මේ කාරණාවන් ලැබුවට පස්සේ මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයට හිතා ගන්නවත් දැන් අපිට උනත් එහෙම කරුණක් කිව්වට අවබෝධ වෙන්නේ නැහැ නේද? ඉතින් ඒ අවස්ථාවේ මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා කියනවා පිලෝතික පරිබ්‍රාජකය. ඔබ මට ওই කියපු ඥානපද 4 හරියට අවබෝධ වුණේ නැහැ. මට තව ටිකක් සරල කරලා කියන්නත් කියලා කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ මේ පිලෝතික පරිබ්‍රාජකයා? එන්නත් බ්‍රාහ්මණය. ඔබ කල්පනාවට ගන්න වනාන්තරයේ ඉන්න විශාලම සත්‍යය තමයි හස්ති රාජ්‍යය. ඉතින් මේ හස්ති රාජ්‍යයේ පාදය දිගින් පළලින් ඉතාමත්ම විශාලයි. වනාන්තරයේ සිටින
සෑම සත්වයකින් පාදයක් මේ පාදයට දෙවීමට හැකියාවක් තිබෙනවා. හැබැයි සමාන දෙවීමට හැකියාවක් නැහැ. අන්න ඒ වගේ තමයි මෙන්න මේ ඥාන පද හතරක් නිසා මම වහන්සේ කෙරේ පැහැදිලා කියලා මේ කාරණා කියනවා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ මේ ඥානසෝනි බ්‍රාහ්මණය කල්පනාවට ගන්නවා මෙච්චර උත්තරීතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඉන්නකොටනේ මම වහන්සේගෙන් අනපදයක්වත් ඇහුවේ නැහැ කියලා උන් දැන් සිතට එනවා. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාම දිශාවට දිහා බලාගෙන උතුරු සළුව නැවත වතාවක් කරට දමාගෙන නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා පින්නස්නි සෝමතාවක් නමස්කාරය කියනවා. ඉතින් අපි මොකද කරන්නේ? අපේ හිත පැහැදුන අවස්ථාවක නේද? අපි සාදුකාර බවත්නවා. නේ? අපිට පුළුවන් සාදු කියන ඕනෙම පිනක් අනුමෝදන් වීමට හැකියාවක් තිබෙනවා. මේක මේ දෙවියන්ට නැති දෙයක්. මනුස්සයන්ට විතරයි තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ ඊට පස්සේ දැන් මේ ඥානසෝන බ්‍රාහ්මණයා මොන දැන් බුදුහාමුදුරුවන් බැහැ දකින්න යනවා අර සංචාරේ නවත්තලා. මේ බුදුහාමුදුරුවෝ බැහැ දකින්න ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ දැන් මේ කාරණාව හැමදේම දිවසින් දකිනවා. දිවසින් හැමදේම දකිනවා. දැනගෙන තමයි යන්නේ. ඊට පස්සේ මේ ඥානසෝන බ්‍රාහ්මණයා අර විරෝධික පරිත්‍රාජකයා කියපු සියලුම කාරණාවන් ටික කියනවා. මෙන්න මේ විදිහට කිව්වා කියලා. ඥාන පද හතර නිසා උන්වහන්සේට වැහැතුණා. මෙන්න මේ කියලා හැම කාරණාවක්ම කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? ඔන්න දැන් මේ සූත්‍රය විග්‍රහ කරන්න ආරම්භ වෙන්නේ මෙන්න මෙතනින් පස්සේ. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ විරෝධික පරිත්‍රාජකයා කියපු කාරණාවන් වලට මම තව එකක් සම්බන්ධ කරන්නට ඕන. ඔහු ඒක අවබෝධ දැන් ශාසනයට ඇතුළත් වෙන්නේ කොහොමද? දැන් ඔහු බුද්ධාගමට ඇතුළත් වුණා විතරයි නේද? විරෝධික පරිත්‍රාජකයා ඇතුළත් වුණා විතරයි. හැබැයි ඔයිට වැඩි දෙයක් මේ බුද්ධ ශාසනය තුලින් දැක්කනවා. මේ බුද්ධ ධර්මයේ කියන දර්ශනයන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ මේ කාරණාවන් මේ ඥානසෝනි බ්‍රාහ්මණයාට තව තවත් අවබෝධ කර ගැනීමට පහසු වෙන ආකාරයට ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නවා. ඥානසෝනි බ්‍රාහ්මණය ඔබ කල්පනාවට ගන්න. දැන් ওই වනාන්තරයේ පිළිබඳව හස්තීන් පිළිබඳව හස්තියාගේ පා සලකුණ පිළිබඳව මේ විරෝධික පරිත්‍රාජකයා ඔබට කියවන කාරණාවක් නේද? හැබැයි මේ කාරණාව තව ටිකක් විනාශ වෙනවා කියලා ඔන්න බුදුහාමුදුරුවෝ නැවත වතාවක් මේ අත්පා සලකුණ පිළිබඳව දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව තුළ දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය මේ වනාන්තරයේ පිළිබඳව මනාව අවබෝධයක් තිබෙන පුද්ගලයා මහා දැනුමක් තියෙන පුද්ගලයා අපි දැන් වර්තමානයේ කියනවා නම් වන ජීවි වැඩ කරන්නේ නේද? ඊයේ හස්තිය පිළිබඳ වනයේ සතුන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් අපිට එහෙම අවබෝධයක් නැහැ. ඉතින් ඒවලට කියන්නේ වාමනික කියලා කියන්නේ. ඒ අත්තුන් පිළිබඳ අවබෝධයක් තියෙන පුද්ගලයා. ඉතින් මේ වාමනිකයෙක් වනාන්තරයට ඇතුල් වෙනවා. අන්න කල්පනාවට ගන්න. වනාන්තරයට යනකොට ඔන්න දැන් පළමුවෙන්ම දිගින් පළලින් යුක්ත පා සලකුණක් දකින්නට ලැබෙනවා. ඒ පා සලකුණක් දැක්ක ගමනින්ම ඒ පුද්ගලයා නිශ්චිත නිගමනයකට යන්නේ නැන්දු මේ ඉන්නේ මහා හස්ති රාජයාගේම පා සලකුණක් කියලා. මේ වාමනිකයා හිතනවලු මේ සලකුණ වාමනික කියන ඇත් කුණයට අයිති හස්ති රාජයාගේ පා සලකුණ. ඒ කියන්නේ මේ වාමනික කියන ඇත් කුණය ගොඩාක් උස නැහැ. එනවා පිටි. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම මහා හස්ති රාජයෙක් වෙන්න බෑ කියලා අන්න නිගමනයකට යන්නේ නැහැ එකපාර. ඊට
පස්සේ මොකද කරන්නේ වාමනිකයා තව තවත් වනාන්තරය ඇතුළට ගමන් කරනවා. එහෙම ගමන් කරාට පස්සේ නැවත සැරයක් දිගින් පළලින් යුක්ත පාසලකුණක් දකින්නට ලැබෙනවා. ඉතින් මේ පාසලකුණ දැක්කට පස්සේ අර වාමනිකයා නිශ්චිත නිගමනයකට යන්නේ නැහැ. ඊට පස්සේ හිතනවලු උච්චා කාලිකා කියන ඇත්කොළේට අයිති හස්තියේකේ පාසලකුණ. එතකොට උච්චා කාලිකා කියන අය උස විතරයි පුෂ්ටිමත් ශරීරයක් නෑ යාළුවා. ආන්නේ නිසා මෙයා මහා හස්ති රාජයේගේ පාසලකුණක් කියලා මොන නිගමනයකට යන්නේ නැහැ. ඊට පස්සේ මේ වාමනිකයා මොකද කරන්නේ? තව තවත් ඇතුළට යනවා. දැන් මෙයාගේ පරම නිෂ්ඨාව මොකද්ද? මහා හස්ති රාජයාගේ පාසලකුණ හොයාගන්න එක නේද? තව තවත් ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ ආරම්භ සැරයක් අන්න දැන් දිගින් පළලින් යුක්ත පාසලකුණක් හම්බුනේ. ඒ වගේම තමයි ඔය ගස්වල අතු කඩපු දැන් පිට කාවුදරම හම්බ වෙන්න තියෙනවා. ඔන්න ඊට පස්සේ පාසලකුණ දැක්කට පස්සේ ඒ සැරේවත් අන්න දැන් තුන්වෙනි වතාවට තමයි දකින්නේ පාසලකුණ. ඒ වෙලාවේ නිශ්චිත නිගමනට යන්නේ නැහැ මේක අනිවාර්යෙන් මහා හස්ති රාජ්‍යයක් කියලා. ඒ අවස්ථාවේ හිතනවලු මේක උච්චා කණේරෝ කියන ඇත් පන්තියට අදාළ පාසලකුණක් කියලා. ඉතින් මොකද කරන්නේ? දැන් මොන තුන්වෙනි අවස්ථාවක් දැක්කා. දැන් අපි නම් මොකද කරන්නේ? පළවෙනි වතාව බැලුවා, දෙවෙනි වතාව බැලුවා, තුන්වෙනි වතාව බැලුවා. මේ හරියන වැඩක් නෙවෙයි කියලා අතාරිනවා නේද? හැබැයි වාමනිකයෝ එහෙම කරන්නේ නැහැ. අදිෂ්ඨානයේ වීරිය තියෙන පුද්ගලයන් එහෙම කරන්නේ නැහැ. තව තවත් වනාන්තරය ඇතුළට යනවා. වනාන්තරය ඇතුළට යනකොට ඔන්න දැන් ක්‍රියන් 7-8 උඩින් පිට කාපුතේ ගස්වල අතු කඩපුතේ ඒ එක්කම ඉදිරියේ තියෙන නිසංග වූ මිලක ස්නානය කරමින් සිටින මහා හස්ති රාජයා දකින්න. ආන ඒ එකම පාසලකුණක් දකින්නට ලැබෙනවා. ඔන්න වාමනිකයා පරම නිස්තාවට මෙන්න මේ අවස්ථාවේ තමයි යන්නේ. නිශ්චිත නිගමනයේ මේ පාසලකුණ අනිවාර්යෙන්ම මහා හස්ති රාජයෙකුගේම පාසලකුණ. ඉතින් මෙන්න මේ කාරණාව මේ ධර්මසෝනි ප්‍රඥාට අනුව කරන්නේ. ඉතින් මේ ඥානපද හතරක් නිසා මේ බුද්ධ ධර්මයේ බුද්ධ දර්ශනයේ තුල තිබෙන සියලුම කාරණාවන් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ කියනවා. ඒතර ඥානපද හතරකට කොටුවන්නේ නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විසින් මෙන්න මේ සූත්‍රයේ විග්‍රහ කරන්න පටන් ගන්නවා. මේ සූත්‍රයේ තුල පිළිගන්නේ මේ බුද්ධ ශාසනයට එළඹෙන බුද්ධ ආගමට පැමිණෙන පුද්ගලයෙකු පළමුවෙන්ම සිද්ධ කරන්නට ඕනේ කොහොමද කියන කාරණාව මේ තුන අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ අනුව පළමුවෙන්ම වෙනදී බුදුරජාණන් වහන්සේ විසින් අවධාරණය කරනවා මේ ශාසනයට ඇතුළත් වෙන පුද්ගලයන් පළමුවෙන්ම සිල්වන්ත භාවයට පත්වන්නට ඕන කියලා. පළවෙනිම අනිතාලම තමයි සිල්වතුන් බවට පත් වීම. දැන් බලන්න අපි කරන සෑම ආගමික කටයුත්තක් දිහා හොඳට කතාවක් බලන්න කල්පනා කරලා අපි කරන සෑම ආගමික කටයුත්තකම අපි පළමුවෙන් මොකද කරන්නේ? පන්සිල් ආරම්භ. පන්සිල් ආරම්භය තමයි අපි අර කටයුතු සිදු කරන්නේ. එතකොට මේ පන්සිල් විවිධ කොටස් වලට බෙදලා තිබෙනවා. දැන් පන්සිල් ගත්තට පස්සේ පන්සිල් තියෙනවා, අටසිල් තියෙනවා, දසසිල් තියෙනවා නේද? සාමණේර සිල් ආදී වශයෙන් සේවියා දක්වා උපසම්පදා සිල් මේ ආදී වශයෙන් විවිධ සිල් තියෙනවා. හැබැයි දැන් ගිහියෙකු වශයෙන් ඔබ සමාජයේ ජීවත් වෙනකොට අනුව තරමේ මේ පන්සිල් පද භාවත් අපි ආරක්ෂා කිරීමට කටයුතු සිද්ධ කරගන්නට ඕන. එහෙම කියන්නේ හේතුව තමයි පිළිගන්නේ මේ සීලය ආරක්ෂා කරන්නේ නැති නිවසක් ගමක් වේවා රටක් වේවා
හරියට වෙන්නත් සොපනක් වගේ. එන්නේ එකමුතු භාවයක් නැහැ. හැමතිස්සෙම වාද විවාද. එක එක්කෙනාගේ වැරදි කේනම් ආනවා බොරු කියනවා කාමයේ වරදවා හැසිරෙනවා මත්පැන් පානය කරනවා සත්ත්ව ඝාතනය කරනවා මේ ආදී දේවල් සිද්ධ කිරීම තුළින් මේ සමාජය තුළ යහපත් පුරවැසියන් දිවිවන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ විසින් පළමුවෙන්ම දේශනා කළේ එහෙමනම් සිල්වන්ත භාවයට පත්වන්නට ඕන. අපි මේ ශාසනය තුළ සිද්ධ කරන දැන් දානයක් ගන්නකො බලන්න. දානයක් ගත්තත් පළමුවෙන්ම සිල්වන්ත භාවයට පත්වන්නට ඕන. තමන් සිල්වන්ත භාවයට පත් වෙලා ප්‍රතිග්‍රහණ පක්ෂයේ වශයෙන් සිල්වතුන් වලට දෙන දාණය තමයි පරමාණ සංස්කරණය. ඒක නැත්තම් අපිට තිරිසන් සත්‍යයන්ට දෙන්න පුළුවන් විවිධ විධාදී වශයෙන් දෙන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් සිල් රැකලා තමන්ට වඩා තවත් සිල් රැකෙන පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨයෙකුට දානමාන ආදී සිද්ධ කිරීමෙන් වලට මහත්ඵල මහානිසංස ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි උන්වහන්සේ දේශනා කළේ. එහෙමනම් මේ කරුණු කාරණාවලින් අපිට අවබෝධ වෙනවා මේ සීලය කියන එක කොයිතරම්නම් වැදගත් වෙනවද? සීලය කියන එක කොයිතරම්නම් අපිට අපේ ජීවිතයේ සාර්ථකවත් භාවයට පත් කර ගැනීමට වැදගත් වෙනවද කියලා. පින්නත් මේ සීලය සමග තමයි ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව කියන එක අපි හැම දෙනා තුළම තියෙන්නට ඕන. දැන් ශ්‍රද්ධාව නැත්තම් මේ හැම දෙයක්ම අපිට සිද්ධ කිරීමට හැකියාවක් නැහැ නේද? බණ අහන්න හිතෙන්නේ නැහැ. දානයක් දෙන්න හිතෙන්නේ නැහැ. තවත් කෙනෙකුට සලකන්න හිතෙන්නේ නැහැ. හොඳ වචන කතා කරන්න හිතෙන්නේ නැහැ. කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, තවත් කෙනෙකුට කොටවලින් තමයි ජීවත් වෙන්නේ. ශ්‍රද්ධාවන්ත නැති පුද්ගලයා. එහෙනම් ශ්‍රද්ධාවන්ත පුද්ගලයා කාර්මික පුද්ගලයා හැම වෙලාවෙම මෛත්‍රී සහගතව කාර්මික සිතක් තියෙන පුද්ගලයෙක් තමයි ශ්‍රද්ධාවන්තයා කියලා කියන්නේ. ඒකෝට ශ්‍රද්ධාවන්ත පුද්ගලයා බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ කෙරෙහි මහත් වූ ප්‍රසාදයෙන් පැහැදීමේ යුක්තව කටයුතු කරන පුද්ගලයෙක්. ඉතින් අපිට බුද්ධ ධර්ම සංඝ කියනා වූ රත්නත්‍රයේ හැර අන් සරණ නැහැ වෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ආදි වශයෙන් දේශනාවල තුළ සඳහන් වෙනවා. ඉතින් මෙන්නත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයට සීලය පිළිබඳව අපිට බොහෝ කරුණු කාරණාවන් අවබෝධ කරලා දුන්නා. ඉතින් සීලය ආරක්ෂා කරනකොට දැන් මෙතන අපි කටයුතු සිද්ධ කරනකොට අර බොහෝ ප්‍රමාණයක් ධර්මයේ ශ්‍රවණය කරනවා. ඉතින් අපි හැමදෙනාටම පසිතුරන් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේවා අපි හැමදෙනාටම තියෙනවා. ඒවට කියන්නේ ආර්ය ඉන්ද්‍රිය කියලා. ඉතින් අපි ඊට පස්සේ සිද්ධ කරන්නේ මොනවාද? මේ ආර්ය ඉන්ද්‍රිය මොදින් සම්වර කරගන්නට ඕන. දැන් අපි බලන්න කල්පනාවට අරගෙන අපි හැමෝටම ඇස් ලැබිලා තියෙනවා. හොඳට කල්පනාවට ගන්න අපිට ඇස් ලැබිලා තියෙන්නේ ඇයි කියලා නරක දේවල් බලන්නද? නෑ. අපි හොඳ දේවල් දකින්න ඕන. නේද? විහාර ඒ වගේම චෛත්‍ය ස්ථානය තමන්ගේ සිත පවිත්‍ර භාවයට පත් කරන තමන්ගේ සිත ඇලෙන්නේ නැති දෙයක් තමයි අපි ඇස්වලින් බලන්නේ. දැන් බලන්න සමාජයේ දැන් කොච්චර ඉන්නවද අන්ධ භාවයට පත් වෙලා අය. ඉතින් මේ අන්ධ භාවයට පත් වෙලා ඉන්න අයට ආයෙ වෙන්නත් තමන් අදමුවලු දෙමෝපියෝ දකින්න හැකියාවක් තියෙනවද? නැහැ. අනිතරම අපි බුද්ධාගම කියලා අපිට බුදුහාමුදුරුවෝ අපිට පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඇත්තටම අපිට පෙනෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයෙන් තමයි අපි දකින්නට ඕන. නමුත් බුදුහාමුදුරුවෝ රූපයක් දිහා දැක්කම අපිට කොච්චර ප්‍රසාදයක් දැනෙනවද? ආරාවක් වෛරයක් ගියපු වෙලාවක අපි වෙනත් බුද්ධ රූපයක් දිහා බලාගෙන තමයි අපේ තාම නිවා ගන්න ඕන. ආනිවාර්යයෙන් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ ආර්ය ඉන්ද්‍රිය වලින් සංවර කරගන්නට ඕන.
ඉතින් මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව හැම කෙනාටම අංග සම්පූර්ණ ලැබෙන්නේ අපි සංසාරයේ කරන ලද කුසල බල මහිමවල අනුව ඒවා අඩු දුරු විදියට තමයි හම්බ වෙන්නේ. සමහරක් අයට අසුබයි නැහැ, සමහරක් අයට ඇහෙන්නේ නැහැ, සමහරක් අයට කතා කරන්නේ විවිධ අංග විකල භාවයකටපත් වෙලා මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. ඉතින් මේ අතරින් ඔබට කිසිම අංග විකල භාවයක් නැත්නම් අදේ හොඳ නරක වැටෙනවා. ඔබ ඊටාමත් පුණ්‍යවන්ත පුද්ගලයෙක්. ඒවනම් ඔබ පුණ්‍යවන්ත පුද්ගලයෙක් නම් ඔබ සිද්ධ කරන හැම දෙයක්ම පුණ්‍යවන්ත භාවයට පත් වෙන්නට ඕන. යහපත් දෙයක් බවට පත් වන්නට ඕන. ආන්නේ යහපත් භාවයට පත් වෙන්න නම් ඔබේ ප්‍රඥාවත් හොඳින් තේරෙන්නට ඕන. ඒවනම් පිළිගන්නේ මේ ආර්ය ඉන්ද්‍රියන් සමවරය කරගන්න පුද්ගලයාට ඊට පස්සේ දැන් අපි හොඳ දේවල් කරනවානේ දාන මාන ආදී කටයුතු සිද්ධ කරනවා. ඉතින් මේ කටයුතු සිද්ධ කරනකොට පිළිගන්නේ අපි පුතත්ජන නිසා අපේ සිතේ ඇති වෙනවා නිරන්තරයෙන්ම ත්‍රි හේතුක අකුසල මූලික සිත් මුදුන්පත් වෙනවා. ඉතින් ත්‍රි හේතුක අකුසල මූලික සිත් අලෝභ, ලෝභ, දේශ, මොහ කියන මේ අකුසල මූලික සිත් මුදුන්පත් වෙනවා. ඉතින් මෙන්න මේ සිත් මුදුන්පත් වෙලා අපි සිද්ධ කරන කාලේ ධනයේ සමය මේ මොනාවිය පැහැදම් කරලා මොනදේ සිද්ධ කරත් ආරෝග්‍ය කටයුත්තක් වේවා, වේර විහාරස්ථානය සැකසීමක් වේවා, අපේ පිළිගන්නේ මහත්ඵල ලබා ගැනීමට හැකියාවක් නැහැ. අපි ඒවා ලෝභ චේතනාවෙන්, දේශ චේතනාවෙන් සිද්ධ කරන නිසා. එන්නේ වගේම තමයි මේ පංච නීවරණ ධර්ම. කාම, ඡන්ද, ව්‍යාපාද, තීන විද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡ ආදී වශයෙන් අපි කරන සෑම දෙයක්ම වළක්වනවා කියනවා. අපිට සැකය ඇති කරනවා. ඒව කරන්න රුචියක් දක්වන්නේ නැහැ. ආන්නේ නිසා මෙන්න මේ පංච නීවරණ ධර්මයන් වලින් අපි වැළකීලා යහපත් කුසල වර්ධනය වල කටයුතු සිද්ධ කරගන්නට ඕන කිව්වා. ඒ වගේම තමයි වෙනත් මේ පංච නීවරණ ධර්මවත් වලින් වඩපු පුද්ගලයාට කුසල දහම් රස කරගන්න පුද්ගලයා ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න භාවනාවට යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ශාසනයට ඇතුළත් වෙන පුද්ගලයන්ගේ දිනචර්යාවක් වශයෙන් තමයි මේ ඥානසෝනි බ්‍රාහ්මණයාට මේ කතා පොත දේශනා කරන ලබන්නේ. ඊට පස්සේ භාවනා යෝගීන් වස්තුනාට පස්සේ විවිධ භාවනා දිනව සිද්ධ කරන්නේ. ශරීරයේ පිළිබඳව කරන්න පුළුවන්. අපිට ඒක නැත්තම් පාඩක් දිහා බලාගෙන කරන්නට පුළුවන්. ඒක නැත්තම් ආනාපාන සති භාවනා, හුස්ම පිළිබඳව, ඒක නැත්තම් මෛත්‍රී පිළිබඳව මේ ආදී වශයෙන් විවිධ භාවනා ආදී සිද්ධ කරගැනීම හැකියාවක් තිබෙනවා. ඉතින් මේ භාවනා ආදී සිද්ධ කිරීම තුළින් ඒ පුද්ගලයා ධ්‍යාන වලට සමවැදෙනවා. පඨම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී වශයෙන් මෙන්න මේ ධ්‍යාන වලට සමවැදීමට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ ධ්‍යාන වලට සමවැදීමත් සමග ඒ පුද්ගලයාට වින්නන්නේ විශේෂ වූ ඥානයක් පහළ වෙනවා. පුබ්බේ නිවාසානුස්සතිය. මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ පෙරවිසු කඳ පිළිබඳව අවබෝධය. ඒ පිළිබඳව එයාට අවබෝධයක් ලැබෙනවා. පෙර ආත්ම භාවයේ මොන ආත්මෙන් හිටියේ? දිවි ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ, තිරිසන් ආත්මවල හිටියේ කියලා අවබෝධ කරලා කරගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි දිබ්බ චක්කු ඥානය. දිබ්බ චක්කු ඥානය කියන්නේ වෙනත්නි ඒකත් සුවිශේෂී වූ ඥානයක්. ඉතින් අපි හැමදෙනාටම ඇහෙන ශබ්ද එකයිනේ. හැබැයි මේ දිබ්බ චක්කු කියන එක හැම කෙනාටම තියෙන දෙයක් නෙවෙයි වෙනවා. ඒ වගේම තමයි ආසවක්ඛී ඥානය. ආසවක්ඛී ඥානය කියන එකත් එහෙමයි. ආශ්‍රයයන්සේ කෙරුවාට පස්සේ ලැබෙන ඥානය තමයි ආසවක්ඛී ඥානය. ඉතින් මේ ඥාන ටික ලැබුණාට පස්සේ ඒ පුද්ගලයා අවසානයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. මේ ලෝකයේ තියෙන ලෝක ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය කියන මෙන්න මේ තිරගුණ පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගන්න පුද්ගලයා අවබෝධ කරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධම්ම මාර්ගයේ ගමන් කරමින් අවසාන අවිනාශය වන නිර්වාණ සම්පත්තිය ඒ පුද්ගලයා අවබෝධ කරගෙන
මේ සංසාරයෙන් අත මිදෙන බව අවසානයේ දේශනා කරන්නට ඉතල මේ ඥානසෝනාත්මය. ඉතින් මේ කාරණාවන් හැම දෙයක්ම මේ ඥානසෝනාත්මය ඉතාමත් මොඩකමින් වහන. තාමත් මොඩකමින් ශ්‍රවණය කර. ඉතින් ඊට පස්සේ අනතුරුව බුදුරජාණන් වහන්සේ ධ්‍යාන බණාගෙන මේ ඥානසෝනාත්මය කියනවා ඉතා මැනවි බුදුරජාණන් වහන්සේ ඉතා මැනවි යටිකුරු දෙයක් උරුම කරනවා වැසුණු දෙයක් විවෘත කරනවා මනුලා ඔබට පාර කිව්වා වගේ අන්ධකාරයට ආලෝකයක් වගේ ඔබ වහන්සේ මට විවිධ ආකාරයෙන් උපමා ආදී භාවිතා කරමින් මේ උතුම් සී සද්ධර්මයේ තිබෙන වැදගත්කම වටිනාකම දේශනා කළා. අද පටන් මගේ ජීවිතාන්තයේ දක්වාම ඔබ වහන්සේ සරණ යනවා ධර්ම රත්නයේ සරණ යනවා සංඝ රත්නයේ සරණ යනවා මගේ ජීවිතාන්තයේ දක්වා ඔබ වහන්සේලා පැවිදි උපසම්පදාවට ලබා දෙත්තා කියලා බුදුරජාණන් වහන්සේ විශ්වාසනා. ඉතින් අවසාන වශයෙන් මේ ඥානසෝනි මහා බ්‍රාහ්මණයා මොකද කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරලා මහා භාවයට පත් වෙනවා. ඉතින් උතුම්මෝ රහත් භාවයේ අවබෝධ කරගෙන උත්තරීතර භාවයට පත් වෙලා උතුම්මෝ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නවා. ඉතින් මේ පින්නක් හැම දෙනාම අද මේ උතුම්මෝ ඉවසතරක පැමිණලා සබ්බදාන ධම්මදාන දිනාති කියන උතුම්මෝ බුදුවදනට අනුව මේ මෙපමණ වේලාවක් මේ හැම දෙනාම උදෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදුණා. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් අපිට ලැබෙනා වූ පින පින්නත්නි මහත් ඵලයි මහානිසංස අපිට මේවා කිරගමනලා සීමා කිරීමට හැකියාවක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න දෙන්නේ සබ්බදානං ධම්මදානං ජිනාති. සියලුම දානයන් අතරින් උත්තරීතරම දානය තමයි ධර්ම දානය. ඉතින් කල්පනාවට ගන්න අපේ සමාජයේ විවිධ ආත්මික කටයුතු සිද්ධ කරනවා. විවිධ පරිත්‍යාග ආදී සිද්ධ කරනවා. ඉතින් මේ හැම දෙයකට මූලික වෙන්නේ මොකද්ද? අපේ සිත. අපි අහපු බණ. ඉතින් එනවා අපේ අවසානයේ කාලය වෙනකොට අපි අවසාන මොහොතේ ඉඳලා අපිට මේකේ තියෙන්නේ අපි අහපු බණපදේ. අපි රැකපු සීලය තමයි පින්නත් අපිට අවසාන වශයෙන් තිබෙන්නේ. ඒකෝන එහෙමනම් හැමදේම කල්පනාවට ගන්න මේ ජීවිතය ගත කරනකොට Tamanට හම්බ වෙන හැම අවස්ථාවක් තුළම කුසල කටයුතු සිදු කරමින් Tamanගේ භවගමන විමුක්ති මාර්ගයේ සරහා ගමන් කිරීමට කටයුතු සිදු කරගන්න. අදවසේදී විශේෂ වශයෙන් මේ ආදරණීය තෙන්නකෝන් මුදියන්සේලාගේ කරුණාරත්න ආදරණීය එපියතුමා වුණ කරගෙන මාට පුණ්‍යානුමෝදනා කිරීමට ඒ වගේම තමයි ටීම් කුංචි බණ්ඩා එතුමා ඒ වගේම එස්.එත්. හිමිවැනි ආදරණීය මෞතුමිය ඒ වගේම W.W. බණ්ඩාර එතුමා ඒ වගේම ටිකිරි කුමාරී මෞතුමිය ආදී කොට ඇති ඔබේ නමින් ඔබේ පින් බලාපොරොත්තු යම් කිසි කෙනෙක් සිටිනවා නම් ඒ හැම දෙනාටම මේ පින් අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්තා ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ආවෝ ඔබ හැම දිනාගේම නමින් නියපොළ යන්නට යෙදුණු ඒ හැම දිනම මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න ඒ වගේම පින්නත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමින් නියපොළ යන්නට යෙදුණු ඒ හැම දිනකටම මේ පින් අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්තා යම් මේකින් සසරගත වැරද්දකින් දුක්ඛිත ස්ථානයේ සිටිනවා නම් ඒ නතර වේවා සම්පූර්ණ වාදයේ සිටිනවා නම් ඒ සපත තවතවත් වැඩි දියුණු භාවයට පත් කර ගනිත්වා කියලා සාදුකේ එවැනි සුජීවත්ව වාසය කරන ලබන W.W. සෝමාවතී ඒ විශ්‍රාමික ගුරු මාතාවට ජීවදානයේ පින්කමක් හෙළදෙනේදී සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දියණිය දෙදෙනාට ඒ වගේම පවුලට සහසම්බන්ධ වෙලා සිටින සියලු ඥාති හිතමිත්‍ර හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මේ ලෝක වශයෙන් මේ සමාජය කරන යහපත් රැකී ආරක්ෂාදී වෙළඳ ආදී කටයුතු දෝදරවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂාදී කටයුතු දිනෙන් දින සාර්ථකකාරීව සාර්ථකව භාවයට පත් වේවා.
ඒ වගේම තමයි මේ පින්නත් නිවස මේ ශාසනයේ හිමිකාරීත්වයක් තිබෙන පින්නත් නිවස. ඉතින් අපේ ආමතුරුන් වහන්සේ ඒ පරාතේ තුළ ඉතාමත් සුමధుර ලෙස ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ නම. ඒ වගේම තමයි අපි පුංචි කාලේ ඉඳලා මොහොතින් ගන්න අතරන ආමතුරුන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේට මේ අවස්ථාව තුළ ශාසනය වෙනුවෙන් සිද්ධ කරන ලබන සියලුම කටයුතු සර්වපකාරයෙන් සාර්ථකව භාවයෙන් පත් කර ගැනීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා. අවසාන වශයෙන් ඔබ හැමදෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහා මේ පින් හේතු වාසනා වේවා කියලා හැමදෙනාම එවැනි අපවත් ලෝකයේ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික මේ රටට මේ පළාතට ගමට ප්‍රදේශයට මේ නිවසට ආරක්ෂගෙන සිටින සියලුම දෙවි දේවතාවරුන්ට මේ පින් අපි අනුමෝදන් වෙත්තා. ඒ සියලුම දෙවියන් මේ පින් අනුමෝදන් කළා දෙවියන්ගේ දිව්‍ය තේජස් යසෙසු ආදී වඩාවර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ප්‍රාර්ථනාවේ බෝධියකටපත් වේවා. අවසාන වශයෙන් නැවත සිහිපත් කරගන්න ඔබ හැමදෙනාම ප්‍රාර්ථනාවේ බෝධියකින් උතුම්මාමනිවනින් සැනසීම ලබා ගැනීම සඳහා මේ පින් හේතු වාසනා වේවා කියලා සමග දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති මිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාදෝ සමං සාධෝ නිපානපත්තිය ඉදම් මේ පුඤ්ඤාස්වක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු දෙවියන් අභිවාදන සීලස්ස නිච්ඡං වත්තාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිපාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සම්මා සම්බුද්ධ Thank you.